හරි ලස්සන දවසක් නේද? අංකල් හරිම නිදහසේ ඉන්නවා වගේ. ඔව්. තෝ මූසලි මෙතන මයික් එකක් දික් කරන් එන්න කලින් නම් මම නිදහසේ හිටියා. ඇතුළට ගියේ නැද්ද? ඇතුළට ගියපු නිසා තමයි මෙතනට එන්න උනේ. මොකක්? උඹලට මේ වගේ ජොබ් ආයේ කවුරුත් දෙන්නේ නැහැ. හරිද මල්ලි? බයි. මොප් එකට දෙපාරක් වැඳලා ගිහින් අර කොමඩ් එකේ තියෙන බෙට් අයින් කරපන්. සර් ඔයාගේ ජීවිතේ ලොකුම පසුතැවිල්ල මොකක්ද? මම මගේ සීයා කියපු දේ අහන්න. එයා මොකද්ද කිව්වේ? මට ඒක හරියට ඇහුන්නේ නැහැ. ජිම් යන කොල්ලෝ හින ගැම්මට ඉන්නවා. ඒත් එයාලගේ ඇඟ ලොකු වුණාට මල්ලි පොඩි. ඔයාලගේ ජිම් යන බහැපු යාළුවට මේක ෂෙයා කරන්න. සිංගල් අයට ඔයාලට දෙන්න තියෙන උපදේශ මොකක්ද? උඹට 35 වෙලක් තාම සිංගල් නම් එක්ක ඇඳ ළඟට ටැප් එකක් දාගනි නැත්නම් 45 වුණාම වෙඩි තියාගනි. මැතිවරණ කොමසාරිස් මැකෝ. විභාග කොමසාරිස් විකෝ. එතකොට පරිසර කොමසාරිස් කවුද? තමුසේ කොහේ ඉඳලා දෙන්නේ? ජපාන් ඉඳලා සර්. ජපන් භාෂාවෙන් මොන හරි කියනවා බලන්න. අන්න තම නමයිමා නන්දෙස්කා. හජිමේ මස්තේ. උඹට මෙහෙම ගත්තා. මෙහෙම දැම්මා. ලක්ෂ 3යි. යාළුවනේ ඔයාලට බෙන්ටෙන්න ඕනේ නේද? මං යාගයක් කරන්නයි යන්නේ. ඔයාලට බෙන්ටෙන් අරන් දෙන්න. ආච්චි කියවන්න කැමති කෙනෙක් වගේ. මොකක්ද ඔය පොත? ඉත්තෙක් හෝ කියයි. එතකොට ආච්චි ආසම පොත මොකක්ද? බල්ලයි වඩුවයි. ඔයාලට තෝරගන්න ඔප්ෂන් දෙකක් දෙනවා. ඔප්ෂන් A ඔයාගේ නෝනත් එක්ක ජීවිත කාලෙම ඉන්න. ඔප්ෂන් B තමයි. B ඔප්ෂන් B. මොකක් වුණත් මම තෝරගන්නේ ඔප්ෂන් B. පලා ගන්න එන්න. පලා. සීයේ අපි පලාගෙන ඉන්නේ. පුළුවන් නම් කියන්න වේලෙන්න තෙත් වෙන්නේ මොකක්ද? දන්න අය කමෙන්ට් කරමු බලන්න. පවුලේ අයක කෑමකට ඇවිත් වගේ මොනවද කට්ටිය කෑවෙන්නේ? ලාජ් බුරියානි එකයි, ෆුල් කොත්තු 3යි, බිත්තර අප්ප 10යි. හරි. එතකොට ඔයාගේ පවුලේ අය මොනවද කෑවේ? ඔයාට අවුල් ගියාම ඔයා මොකද කරන්නේ? මගේ වටේ ඉන්න අයවත් මං අවුල් කරනවා. මොනවා වුණත් සම්බරතාවය කියන දේ වැදගත්.